හිත ඇහෙනා සංගීතෙට අපි නැලවෙමු ඒ මේ තාලෙට ලංවී ආදරෙන් යුරෝපේ සමනලි Didi. Guys, කොහොමද ඔයාලට? අද අපි යනවා හන්තානේ කටුසුකොන්දේ. අපිට සෙට් කරලා ටුක් එකක්. අද යන්නේ අපි ටුක් අපිත් එක්ක අලුත් බඩියෙක් ඉන්නවා. යත් එක්ක තමයි අද යන්නේ. බයික් වල යන්න හැදුවේ. දැන් බයික් වල යන්න අමාරුයි. බයික් කැඩිලා බයික් කැඩිලා ඊට පස්සේ ආවෙක් කම්පුණා. එයා ඉන්නද යන ගෝතයෝ ටික. හලෝ. අද ලකී නෑ. ලකී නෑ. මේ ඉන්නේ බඩ ජාලියා. ඌ ඉන්නවා අද මං ඉන්නවා. අද මේ කුමාරප කියන එක ඉන්නවා මේ මෙතන ඉන්නවා මේ පේනවා. අපි දැන් යන ගමන් ඉන්නේ. තාම මගේ ඉන්නේ අපිට තව යන්න තියෙනවා කොහොම හරි තව තියෙනවා කිලෝමීටර් 3යි මීටර් 200ක් වගේ තියෙනවා. ඔව් කිලෝමීටර් 3යි මීටර් 200ක් වගේ තියෙනවා කොහොම හරි. අද පොඩ්ඩක් ගමන් සහායක ඔයාලට මෙනා පොඩ්ඩක් පයින් යනවා. පයින් යනවා මේ උඩට ගිහිල්ලා හම්බෙමු. අපි එනකොට වීඩියෝ දැම්මේ නැහැ මොකද ලස්සන දැන් සෙට් උන්නේ නැහැ. ඉතින් අපි බොරුවට නිකන් වීඩියෝ දාලා වීඩියෝ එක ක්ලික් කරන්න ඕනේ නැති හින්දා අපි කන්ද ගාවට ගිහලා සෙට් වෙමු. ලස්සන තැන් ඔයාලට වීඩියෝ එකේ දාලා තියන්න. අනිවාර්යෙන් බලන්න. ඔහෝ අපි දැන් තමයි කන්ද නගින්න ගත්තේ. කටුසු කන්දේ මේ කොල්ලෝ මේ සාර 20ක් ගහලා මේ මැන්ඩ නාවන්දලා. දැන් තමයි අපි කන්ද නගින්න පටන් ගත්තේ. කටුසු කන්ද දැන් තමයි පටන් ගන්නම දැන් මේකේ උඩටම යන්න බෑ වාහන වල. අපි ආපු ආරවුල් වීල් එක පල්ලෙහා දැම්ම කඩේට දාලා හිතේ සකින් වීල් එක නවත්තලා හිතේ චකිතෙන් යන්නේ කවුල් අපිට වෙලා තියෙන දේවල් එක්ක වාහන වල ඉතින් වලින් එතර හොඳ ප්‍රතිචාර හම්බුන්න අපේ වාහන දාලා ගිහු ගෙවල් වලින් සරිය පාජිල්ල හෙල්මට් නැති වුණා අපේ ඇති වුණා. අපි දැන් පොඩි සැකයකින් යන ගමන් බලමු විශ්වාසය තහවුරු වෙයිද කියලා. අපි ආවට පස්සේ දැන් යන ගමන් ඉන්නේ ඊටාටිකින් හම්බ ඒ ඇස් Google එකේ කැලලක් බනිනවා බා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. මගේ ඉන්නේ දැන් අපේ නෙතුයි තමයි ඉස්සරහ යනවා. මා ලස්සන හැබැයි යන පාර තමයි මේ. අපිට වීල් එක අරන් එන්න බෑ උඩටම. වීල් එක බර වැඩි නේ. ඒකට ඩැමේජ් වෙනවා වීල් එකටත් වැඩි. අනික අපිට උඩ දාන්න තැනක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි ආවේ මේ පාරවල් දෙකක් තියෙනවා. අපි ආපු පාරේ මේට එක පාරයි මේ කන්ද එක පාරයි. අපි යන්නේ දැන් ඉන්නේ මේකේ. මේ යන ගමන් වීඩියෝ ටික දෙන්නම් අපි. අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට පේනවා ඇති අන්න අතන අම්බුලාව තියෙන්නේ අපේ ගම. අපි ඉන්නේ මෙච්චරක් දුරින්. අම්මෝ අපේ ඩයල්ලා කම්බිලා කිව්වා මේ කිලෝමීටර් භාගයයි තියෙන්නේ කියලා. දැන් මේ කිලෝමීටර් 2ක් විතර ආවා. හැබැයි මේ අපි ආව ලස්සන ප්ලේස් එකකට. මහන්සි වෙනවා නම් සුපිරි ප්ලේස් එකයි. මේ ලස්සනයි. සුපිරි ප්ලේස් එක. මෙන් තමයි යන්නේ. මට මතකයි දාරද ගියේ. මේ අපි යන පාර ඉතින් මේ සුද්ධ කරලා අරම නම් මේව නෑ. මේ අපි යන්න ඕනේ ආන් අර කුඩේට. ආන් අරේට යන්න ඕනේ. අන්න අරේට යන්න ඕනේ. අපි තාම ඉන්නේ මෙතන. අපි ආවා අපිට මෙතනින් යාට පාර නැහැ. මෙතනින් යාට පාර නැහැ. බලන්න මොකද කරන්න කියලා. මොනා කරන්නද මන්ද? දැන් අපි ආයි හැරිලා යනවා. අනිත් පැත්තට මෙහෙන් යන්න පාර නැති හින්දා යන්න කිසිම පැත්තක් නැහැ. මෙතනින් යාට පාර ඉවරයි. අපි දැන් ආයි යනවා ආපු පැත්තටම හැරිලා.
ඒක තමයි මනත් හිතනවා. ඒක තමයි දැන් පාර අපිට හොයාගන්න බැරුව දැන් තව පාරක් තියෙනවා. ඒක අපි යනවා දැන් කැලේ අපේ සංචලට මොලේ අමාරුවක් මේ මාන කැලේ ටී-ෂර්ට් නැතුව යනවා. කට්ටිය මෙහෙ එනවා නම් අද්දිය යනන් එන්න නැත්තම් කසලා මාර චාටර් එකක් ගන්න ඉන්නේ මේ වගේ. කියන්නේ පුදුම කැලයක් තියෙන්නේ. ඇයි අලි පිට කියනකොත් අපිට පාර වැරදුනා. අම්බානික පාර වැරදුනා. අපි ගියා අනිත් පැත්තට. අපි ආපු fucked up trip එක. ආයේ මුකුත් නැහැ. නටම කෙලවෙච්ච most fucked up trip එක මොකද්ද? කටුසුකෝයි. It was at this moment that he knew he fucked up. අපි යන පාර මුකුත් පේන්නේ නැහැ. තනිකර මාන විතරයි. මේ මාන විතරයි. මේ අපි මේ පාරෙන් ආවේ. මාන විතරයි. අයියෝ මහ ජරාම පඩ ඇවිනේ රිප් එක ඇවි කියලා. මොකද කියන්නේ තියෙන්නේ? අපිත් එක පළවෙනි පාර ආවේ කොල්ලා. ඌට පළවෙනි පාර මේ පාවෙන්නේ. කොහොමද? ඉදොර මොකද කියන්නේ තියෙන්නේ? මට ඉතින් අවුලක් නැහැ දන්නවනේ ඕන නැතෝ මොකද කියන්නේ තියෙන්නේ? පුදුම කැලේකනේ ආවේ බං. යන්නේ. අපි යම මාන වඳුර ටික පහු කරලා දැන් ආවේ උඩට. දැන් පොඩ්ඩක් උඩ ඉන්නේ මේ ගලාරි ඉන්නේ අපි. most fucked up trip කියන්නේ ආය අතාල වැඩක් නැහැ. පාරක් නෑ හොයාගන්න. පාරක් නැහැ. මේ අපි යන්න ඕනේ ආන් අතන උඩට. ආන් අතෙන්ට. ඕන් අතට උඩට. ඕන් අරේට යන්න ඕනේ. අපි ඉන්නේ දැන් මෙතන. අපි යන්න ඕනේ ඕන් අරේට. ඕන් අරේට යන්න ඕනේ. ආන් අතෙන්ට යන්න ඕනේ. පාරවල් නැහැ. අනේ පාරවලුත් නැහැ. මේ කටු සුගන්ධ නම් එපාම වුණා. එකන ට්‍රිප් එක. it's a fucking trip. it's a fucking trip. ආ කොටි කටුකම්බි අම්මලා. අම්මලා. oh my god. hey දොරේට අපේ කටුකම්බි අම්මලා. මෙන්න බඩු තියනවා. කටුකම්බිය සාරදගේ කටුකම්බිය. හම්බුනේ. අපිට දැන් තමයි අපි ඉස්සර බැලුවා සාරදනේ. සාරදගේ බ්ලොග් එකේ බැලුවා. ඒකේ සෙට් වුණා කටු සුගන්ධේ. යද්දී කටුකම්බියක් සෙට් වෙන එක. අපි ඒක හොයාගෙන ආව කැලේ මැදින් ඒක හම්බුණා. සාරද thank you. අම්මෝ ලොකු දෙයක් ඒක නා. ලොකු දෙයක්. කටුකම්බියක් හොයාගෙන මාර කැලයක් පීරවුවේ. තව යන්න දිනවා සෑහෙන දුරක්. අපි ඉස්සර සෙට් වෙමු. ඉතින් යන්න තියෙන කන්ද අර ඈත පේනවා. ඒ කට්ටිය කන්දක් පේනවද ඈත? ආන් අර තියෙන්නේ. ආන් ඒකට තමයි යන්නේ අපි. මේ තියෙන්නේ. ඒකට යන්න ඕනේ අපි සෙට් වෙමු ඉස්සරහට. නෑ. කරන්න දෙයක්වත් නැහැ. ආයි බහින්නත් බෑ. නැගපෙක කලින් කෙලින්ම ඉවරක් කරලම දාන්න ඕනේ. නැත්නම් අපිට පට්ට අමාරුයි. මාර මහන්සි. අරුන් ටික කරේ යනවා. පොළොඩි සති ගානකින් හයික් එකක් ආවේ. හැක් වෙලා ඉන්නේ. එනවනේ මේ එක්කෙනෙක් මෙතන. අන්ට යාලා තියදී. හා. මේ කොළම. ගියපු. ඒ කොළම ඩවුන්. ගියපු එපා කරපුම ට්‍රිප් එක. නම් දෙන්නේ. ගියපු. ආන්සිද්දි අපේ අර එක ගස්තරේ මේ බදව්වේ කුළු හදනවා. උට ට්‍රැකර්. මම කුළුණක් හදන්න යන්නේ. මම මෙතෙන් ආවා කියලා මේගොල්ලොන්ට මතක තියෙන්න ඕනේ. මේ කොල්ලෝ ඔක්කොම හැමෝටලා ඉඳන් ඉන්නකොට මේ ගෝතයා ගිහිල්ලා එතන කුළුම හදනවා. කොහොම පොඩ මුණ වෙන්නපා. ආන් අර වඩජාරියා කුණුහරුප කියන එක. අනිත් එක වෙන්නපා. ආන් අනිත් එක. කැපිලා තියෙන්නේ. ට්‍රැවල. ඔළුව ඇත ගාගෙන ඉන්නේ. අයියෝ. මේ අපිත් එක්ක පළවෙනි පාර ආපු කොල්ලෙක්. උට සසර කලකිරලා ඉන්නේ. උට පළවෙනි පාරෙන් මෙපා වුණා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි චිල් එකේ ඉන්නවා. ෆිට්නස් තියෙන කොල්ලෝ.
අර පේනවනේ ආ පිට්‍රස් කෝල මට සිරි කඳ මේ කන්දගෙන විස්තර කරන්න යන්න එපා. අවුව කියන්නේ සාමාන්‍යයෙන් දේවරු આવොත් නම් ෂේ දේවරු આવොත් ෂේ. අපි දැන් මේ අපි මේකට කන්ද නගින්න ගත්තේ 12ට වගේ 11:45 12 වගේ. දැන් වෙලාව 1:10ට විතර ඇති. අපේ කන්දෙන් භාගයක්වත් නැගලා නැහැ මං හිතන්නේ. මාර මාංශෙත් තියෙන කොල්ලෝ ටිකට. මේ අත එහෙම කැපිලා තියෙන්නේ මේ හැමතැනම කැපිලා මේ වල් පේනවද දන්නේ නැහැ. මේ හැමතැනම කැපිලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා කොහම හරි ආවේ යන්න එපා උඩට. කන්ද උඩටම ගිහිල්ලා අපි සෙට් වෙමු එහෙනම්. යන්නේ මෙතනි. ආන් අර කුටර නම යන්න ඕනේ. අපේ කොල්ලෝ ටික නගිනවා. අපේ මොකද්ද වදනේ දොර? කන්ද නගිනකොට හති. නැග්ගම ගති. ඉතින් guys යන්න ඕනේ පාර. මෙතන ඇතුලින් යන්න ඕනේ. අපි උඩට යනවා. අපි කාලා ආයි නගින්න පටන් ගත්තා. චුට්ටක් නැග්ගා. අපිට කෑවට පස්සේ පොඩි එනර්ජි එකක් ආවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. අපේ වතුරත් ඉවර වෙගෙන එන්නේ. තව චුට්ටයි තියෙන්නේ. එතනත් අපිට පොඩි ප්‍රශ්නයක් වෙනවා වතුර නැති හින්දා. මාර මහන්සි. ඔයාලා එන්න ඉතින් ඉන්නවනම් අනිවාර්යෙන් වතුර ටිකක් වැඩියෙන් ගේන්න. කන්න දේවල් ටිකක් අරන් එන්න. මොකද අනිවාර්යෙන් කන්ද උඩ නැද්දි බඩගිනි යනවා. එක දිගට නගින්න තියෙන්නේ මේක යන්න ඕනේ. අපි පල්ලෙහා වීඩියෝ එකේ දාගෙන ඇති. පල්ලෙහාවෙත් අපි එන බෑවුමක් වගේ තියෙන ගල් පොත්තක. හින්දා වැස්ස දවස් වල එනවා පොඩ්ඩක් පරිස්සමින්. පොඩ්ඩක් නේ ගොඩක් පරිස්සම් වෙන්න. අරස කොන්දඩා කොල්ලෝ ටික මහන්සි මුකුත් නැහැ. ආය මාර ලස්සනයි. අපි ඔයාලට දාන්නම් දැන් වීඩියෝ එක. මාර ලස්සනයි. දුෂ්කරයි. හොඳයි. මාර ලස්සනයි මෙතන. මාර ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. වීඩියෝස් අඩු නම් සමාව වෙන්න ඕනේ. අපිට ලොකු හදිසියක් ඉඳලා අපි ඉක්මනටම ආවා. කන්ද නගින්න පැයක් ගියාට අපිට එන්න විනාඩි 10ක්වත් ගියේ නැහැ තාම. යනවා නෙවෙයි යවෙනවා. ලොකු හදිසියකට අපි පල්ලෙහාට බහින්න උනා. ඒ හින්දා සෝරි වෙන්න ඕනේ. අපි හිතනවා ලස්සන බ්ලොග් එකක් මේ සැරේත් ඔයාලට ගෙනාවා කියලා. තව දවසකින් ආය අලුත් තැනකින් අපි හම්බෙමු. බ්ලොග් එක හරියට ඉවර කරගන්න බෑ ඇත්තටම. අපිට ගොඩක් හදිස්සි. මේ එහෙනම් තවත් දවසකින් අපි හම්බෙමු. එතකන් අපි ගිහින් එන්න. පුත්සරණයි පරිස්සමෙන් ඉන්න.